එතන ඉන්න සේවකයෝ 10 දෙනෙක් විතර අරගෙන ඒගොල්ලෝ කියනවා වාඩියෙන් මං කියන්න හරිද මං කියන්න ඒගොල්ලෝ කියනවා හරිද මේගොල්ලෝ ගිහිල්ලා කිව්වේ මොකදද උතුරේ ලුණු දකුණට එවන්න එපා කිව්වා මාර ලුණු උතුරේ ලුණු අලිමංකඩ ලුණු උතුරේ ලුණු දකුණට එවන්න එපා කිව්වා හරිද ඒක තමයි උතුරේ ලුණු දකුණේ ලුණු කියලා ලුණු නෑ බොස් හරිද රටේ ලුණු තියෙන්නේ ඔයාලට උතුරේ ලුණු දකුණේ ලුණු තිබ්බනම් ඒවා ඒ කාලේ තියාගන්න දැන් නෑ ඒවා හරිද අපි මේ කාලේ මුළු රටම එකක් කරලා තියන්නේ ඒවා නෑ දැන් හරිද උතුරේ ලුණු දකුණේ යන්න එපා කියලා කිව්වා ඒගොල්ලන්ට බොරු පොරොන්දු දුන්නා මම හැන්සාඩ් වාර්තාවට අතුල් කරනවා සම්පූර්ණ සාකච්ඡාවේ වාර්තා අලිමංකඩ අපි ලුණු හැදුවා 2012 ඉඳලා ඔය පුත්තලම සෝල්ට් එකේ තිබුණා රජ ලුණු කියලා නමක් ඒක මේ අපි හදාගත්ත නෙමෙයි ඒ කාලේ තිබිච්ච එකක් අපි ඒක වෙනස් කරා ඇත්තටම රජ ලුණු කියලා ලුණු නෑනේ අලිමංකඩ නම් අලිමංකඩ ලුණු මන්තායි ලුණු සෝල්ට් එතකොට අපි ඒක වෙනස් කරලා මේක හැදුවට පස්සේ මෙයා ගිහිල්ලා කියනවා රජලුණු ශ්‍රී ලංකාවේ රජුරුවන්ගේ ලුණු මේ අනුර කුමාර රජුරුවන්ගේ ලුණු අනේ මේ බයිලා කියන්නේ නැතු ඉන්නවා හරිද thank you deputy speaker මට කියලා තියෙනවා මම මේ එලිෆන්ට් පාස් එකේ තිබ්බ ලුණු ප්‍රභාකරන්ගේ ලුණු කිව්වාලු ඒක දකුණට ගිහින් මම දැන් ආපහු සිංහලෙන් කියන්න ඔයාලා සිංහලෙන් කිව්වොත් තේරෙනවානේ එතකොට සිංහලෙන් කියනනම් එහෙම උතුරයි නගිනහිරයි කියලා ලුණු මුකුත් නැහැ ඒක ගැන මම කතා කරේවත් නැහැ මේක privilege issue එකක් raise කරන්න පුළුවන් defamation එකක් බලන්න මේ 190 penal code section එකේ මන්ත්‍රීතුමා කෙනෙක් කතා කරපු නැති එකක් කතා කරොත් defamation එකක් privilege issue එකක් කරුණාකරලා your deputy speaker මට privilege issue එකක් raise කරන්න දෙන්න දෙවෙනි එකක් තමයි මේ රටේ අපි කවදා honorable speaker එම කවදාවත් කොහෙද දැනගඩවත් මම කිව්වේ නැහැ මේක රජලුණු රාජලුණු ඒක කවදාවත් කිව්වේ නැහැ එතන ඉන්න මිනිස්සු උද්ඝෝෂණ කරනවා මේගොල්ලෝ ජොබ් එකකින් එළවලා තියෙනවා එතකොට මම 27-2 දාලා තියෙනවා deputy speaker ඒගොල්ලෝගේ ජොබ් එක අයින් කරන්න එපා කියලා විතරයි කතා කරේ මම කිව්වේ නැහැ මේක කොටිගේ ලුණු උතුර ලුණු දකුණට ගේන්න දකුණට පැක් කරන්න ලස්සනට අඩුම ගන්නට විකුණන්න ඒකට අපි උදව්වක් කරන්න කියලා දෙන්නේ මේක deputy speaker let me raise this concern as a privilege issue if you go to the section section A on 23rd of privilege act that says clearly එක කියනවා if any member shall raise a defamation statement is section 8 he will be punished under the penal code section 190 I will raise this question as a privilege issue this is a serious concern mama single කියන්න මගේ my mother promised to කවදාවත් කිව්වේ නැහැ please don't do that ඔයාට කතා කරන්න ඕන මීඩියාට එන්න ඕන මගේ ළඟට එන්න මගේ ළඟට ආවොත් ලස්සනට මීඩියාවට පේනවා හැබැයි උතන ඉඳන් මෙහෙම ජරා කතා කියන්න එපා ඔහේ එක අවස්ථාවක් මොනවද ස්පීකර් you have to make a request to the speaker in writing please yeah okay you have made your point clear honorable member please take your seat අර්ජුනා privilege act එක කියවලා තියෙන එක ගැන මම හරි සතුටු වෙනවා හරිද දැන් ඉතින් privilege act එකට අනුවම වැඩ කරන්න කියලා තිල්ලීමක් කරනවා ඊළඟට මම මේ කියන්නේ honorable member please take a seat you have made your point clear and I have told you the procedure එයා privilege act එක කියවලා ස්ටඩි කරලා එන එක ගැන මම සතුටු වෙනවා මොකද අපේ කාලි ඉතුරු වෙනවනේ එතකොට හැබැයි ඒකට අනුවම කටයුතු කරනවා නම් තවත් හොඳයි මම කිව්වේ මේගොල්ලෝන් ගෙනල්ලා මතු කරපු දේවල් සේවකයොත් එක්ක සාකච්ඡා කරපු මිනිත්ස් අනුව මම ඒක ටේබල් කරා හැන්සාට් කරා ඒකේ දෙවෙනි කාරණේ මොකද්ද තියෙන්නේ transferring salt to other part of the country අන්න ඒකේ ඔයගොල්ලෝ මතු කරන දේ තමයි මේ උතුරේ ලුණු දකුණට එවන්න එපා කියන එක ඒවා අතිත් කැත කතා දෙක ඊළඟට මෙයාලා කියනවා තව එකක් 16 වෙනි කාරණේ 11 වෙනි කාරණේ change the manager අපේ මැනේජර් මාරු කරන්න කියනවා හේතුව මොකක්ද දන්නවද එයා කිලිනොච්චි කෙනෙක් නිසා මාරු කරන්නලු මෙයා යාපනය කෙනෙක් නෙමෙයි කියලා එහෙම කරන්න පුළුවන්ද ඒ මැනේජර්ගේ වැරද්දක් තියෙනවා නම් මාරු කරන එක හරි මේක මේ කියන්නේ අලිමංකඩ ඉන්න ඕනකම තියෙන යාපනය කට්ටිය විතරයි කිලිනොච්චියේ ඉන්න දක්ෂ මිනිහෙකුටවත් එතන ගිහලා වැඩ කරන්න බෑ අපි 3 months අරන් තියනවා එයාගේ මොන හරි වැරද්දක් තියෙනවා නම් අපි ඒකට ක්‍රියාමාර්ග ගන්නවා එහෙම නැතුව කිලිනොච්චි කෙනෙකුට යාපනයේ ඉන්න බෑ කියලා නීතියක් නෑ බොස් හරිද ඒවා තියාගන්න එපා ඕගොල්ලෝ අඩුතරමේ රැකියාවක් කරනකොටවත් අසාධාරණ විදිහට සලකන්න එපා ඒ වගේ කිලිනොච්චි කෙනාට යාපනයේ ජොබ් ගන්න බැරි මොකද හේතුව ඔයා කියනවා ඒක ඔයා දොස්තර කෙනෙක් නේද දොස්තර කොන්ද දොස්තරද ඔයා කිලිනොච්චි කෙනෙකුට යාපනයේ ජොබ් එකක් ගන්න විරුද්ධ වෙනවා මේගොල්ලෝ ඒ තරම් මිනිස්සු මේගොල්ලෝ මෙයා රටට පේන්න ඕන ආරේ දාන්න මම ඉල්ලලා තියෙනවා
මෙහි එලිවෙන් පාස් එක හිටපේ මැනේජර් මන්නාරමට දාලා මන්නාරම හිටපේ මේගොල්ලෝගේ ට්‍රේඩ් යූනියන් කාර්යාව ගෙනල්ලා මේකට දාලා මිනිස්සු උද්ඝෝෂණ කරනවා ඒක ලියලා තියන්නේ මම කිව්වා නෑ සර් කවදාවත් මේ බාර පට්ටමල් බොරුවක් කියන්නේ මේක මේ කවදාවත් අපි ඇවිල්ලා කියන සර් මගේ my wife is a single how come I can be a racist how come මනාන පොඩි ප්‍රදේශවාදම් කරලා බොරු කියන්න එපා බොරු කියන්න එපා මම පාර්ලිමේන්තුවේ